ආයිබෝවන් ෂනූස් ෆුඩ් ඩයරි අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්නේ පොඩ්ඩන්ට වගේම වැඩිහිටියන්ටත් පෝෂණ අතින් ඉහළ පැළමුන් හදන විදිහ. අපි බලමු පැළමුන් කොහොමද හදාගන්නේ කියලා. මම ඉස්සෙල්ලාම අවශ්‍ය ප්‍රමාණයට මුං ඇට අරගෙන මුං ඇට ටික හොඳින් හොද ගන්නවා. මම දෙතුන් වතාවක්ම හොද ගන්නවා. මොකද දූවිලි විස බීජ තියෙනවා. අපි එහෙම පෙගෙන්න දාන්නේ නැහැ ඒක. ඒ නිසා හොඳට මම දෙතුන් වතාවක්ම හොද ගන්නවා. හොදගෙන මම මුං ඇට ටික වැහෙන ප්‍රමාණයට වතුර තියා ගන්නවා. වතුර තියාගෙන මම හරියටම පැය 12ක් පෙගෙන්න තියා ගන්නවා. මේ තියෙන පැය 12කට පස්සේ මුං ඇට ටික පිපිරිලා පැලවෙන්න පටන්ගෙන තියෙන්නේ චුට්ටක්. මේ විදිහට ඔයාලට දකින්න හම්බ වෙනවා මේ සුදු පාටට පැලවිලා තියෙනවා. ඉතින් මම මේක අයමත් හිමින් පරිස්සමෙන් එක වතාවක් හොද ගන්නවා. මුං ඇට ටික පොඩි කරගන්න නැතුව, මුං ඇට ටික තලා ගන්න නැතුව මේ අතින් කරක එකපාරක් මම මේක අයමත් හොඳට හොද ගන්නවා. හොදගෙන මම වතුර ටික පෙරාගෙන මම මේ විදිහට පෙනේරකට දාලා හොඳට අතුර ගන්නවා මම මේක. ඊට පස්සේ මම භාජනයක් අරගෙන මේකේ හරි අඩක් මම මේක වහ ගන්නවා. එක පැත්තකට හිරුවෙලිය වැටෙන විදිහට අනිත් පැත්තට හිරුවෙලිය අඩක් වැටෙන විදිහට මම මේ විදිහට වහගෙන හරියටම පැය 24ක් තියා ගන්නවා. මේ තියෙන්නේ හරියටම පැය 24කට පස්සේ පැලමුන් පැලවිලා තියෙන්නේ. 100%ක්ම පැලවිලා නැහැ. නමුත් සාමාන්‍ය ප්‍රමාණයකට පැලවිලා තියෙන්නේ. මේ බාන්න හොඳට මම පෙනේරේ අනිත් පැත්ත හරවලා පෙන්නන්නම්. පැලමුන් පැලවිලා තියෙන්නේ. මෙහෙම ඔයාලට කැමට ගන්නත් පුළුවන්. නමුත් මම මේක තව දවසක් තියනවා. මම මේක තව පැය 24ක් වගේ තියා ගන්නවා. ඒ නිසා මම මේකට අයමත් වතුර චුට්ටක් ඉහා ගන්නවා. මේකට හොඳට මම වතුර චුට්ටක් අයමත් ඉහාගෙන අයමත් අර විදිහට එක පැත්තක් අඳුර තියන්න ඕනේ. එක පැත්තක් ඇරලා මම ඒ වගේ භාගයක් ආවරණය කරගන්නවා. මම ඒකලා තව දවසක් මේ විදිහට මම වහලා තියනවා. දවස් දෙකකින් බලනකොට හොඳටම පැලමුන් පැලවිලා තියෙන්නේ. මේ තියෙන්නේ දවස් දෙකකින් බලනකොට පැලමුන් හොඳටම පැලවිලා හොඳට මුල් අත්තලා තියෙන්නේ. ඉතින් මේක බබාලගේ පෝෂණීය බතට වගේම බබාට වෙනම පැලමුන් දාලා කැඳ එකක් හදලා දෙන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක try කරලා බලන්න. මේ දවස්වල රස්නිය කාලේට බබාලට කියා ආපු බෙහෙතක් ඇඟ නිවෙනවා. බබාලගේ ගොඩාක් ඇඟ සිසිල් කරනවා. මේ වීඩියෝ එකට කැමති නම් ඔයාලා like එකක් දාගෙන යන්න.